බයයි. ඇහුවද අපේ ජනාධිපතිතුමාගේ කතාව? ඒ කතාව පැය විනාඩි 40ක් විතර තිබුණා. මේ කතාව අනිත් අයට බයිනේවයි කොමඩි කැල් ටිකයි ගල්බොරළු තාර ටිකයි ඔක්කොම අයින් කරාට පස්සේ ජනාධිපතිතුමා කරපු කතාවේ ප්‍රධානම ඉල්ලීම තමයි ආර්ථිකය හදනකම් ව්‍යාජ තොරතුරු සමාජගත කරන්න එපා කියන එක. ඊළඟට ජනාධිපතිතුමා කිව්ව ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳගමු කියලා. අපි ඔක්කොම යාළුවෝ අපි මේ පාර්ලිමේන්තුවේ බංකුවේ ඉඳගෙන යාළුවෝ වගේ කතා බහ කරපු අයනේ කියලා. මෙච්චර කල් කරන්න ඕනේ හරිය ඔක්කොම කරලා යාට සින්දු පද මතක් වෙලා තියෙන්නේ දැන්. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සින්දු කෙනෙක්ම තේරෙනවා ජනාධිපතිතුමා කොච්චර කම්පණය වෙලාද? කොච්චර කලබල වෙලාද? කොච්චර ආතතියකින්ද ඉන්නේ කියලා. දැන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කරනවානේ වැටලා තියෙන ආර්ථිකය ස්ථාවර කරනකම් ව්‍යාජ තොරතුරු සමාජගත කරන්න එපා කියලා. දැන් ඔය තියරියම ගත්තොත් මේ රටේ අවුරුදු 76ක සාපයක් ගැන සමාජගත කරේ එයාලා. අරයා හොඳ නෑ, මෙයා හොඳ නෑ, අපි තමයි කිරෙන් උපන් කුමාරවරු වගේ එයාලා චෝදනා කරා අනිත් හැම දේශපාලන පක්ෂයකටම. හැබැයි ලංකා ඉතිහාසයේ පිරික්සලා බැලුවොත් ඇත්තටම රටට සාපයක් වෙලා තිබුණේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. 1970 දී ඡන්දයක් තියලා ජනමත විමසලා 3/2 ජනවරමක් හිමි කරගත්ත අගමැතිනියව එලවන්න 1971 සන්නද්ධ අරගලයක් පටන් ගත්තේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. පත්තලා අවුරුද්දෙන් අගමැතිව එලවන්න තිබ්බ උවමනාව මොකද්ද? එදා ඒගොල්ලෝ නිකන් බලය අල්ලන්න නෙවෙයි ගියේ. ඒගොල්ලෝ ගියේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියව ඝාතනය කරන්න. එහෙම ගිහලා අත්අඩංගුවට පත්ුනේ කවුද කියලා දන්න අය දන්නවා. එදා මැතිනියට කිසිම උවමනාවක් තිබෙන්නේ නැහැ. පුද්ගලික ආයතන ජනසතු කරන්න. ආසියාවේ ජපානට විතරක් දෙවෙනි වුණ පොදු ප්‍රවාහන සේවයක් අපිට තිබුණා. ෂෙල් කම්පැනි තිබුණේ ලංකාවේ. සිලොන් පෙට්‍රෝලියම් කියන නමින් ඒ කාලේ තිබුණේ ප්‍රයිවට් එන්ටිටි එකක්. ඒක රජයේ සංස්ථාවක් නෙවෙයි. තෙල් සංස්ථාව කරන්න කලින් තෙල් බෙදා හැරීම කළේ විදේශීය සමාගමක්. ලංකාවේ ඇතිවේගෙන ගිය විකෘතිය දැක්කම ඒ සමාගම් සේරම ගියා සිංගප්පූරුවට. ඔන්න ඔහොමයි 76 සාපෙට ජවිපේ දායක වුණේ. එදා ඒ කැරල්ල සහ ඇතුළේ හිටපු එන්එම් පෙරේරා වගේ වාමාංශික අදහස් තියෙන අය නිසා තමයි මැතිනියට ඒ වගේ ආර්ථික ප්‍රතිපත්තියකට යන්න සිද්ධ වුණේ. වතු එහෙම ජනසතු කරලා දාන්න සිද්ධ වුණේ මේගොල්ලෝ බෙහි කරපු විකෘතිය නිසා. 83 ජූලි කලබල ගැන නම් කතා කරන අපිට ඒවයි සිංහල මිනිස්සුන්ගේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව අවුලවපු ජවිපේ කාඩර්ලා සමහරක් අදරත් ජවිපේ ඉහළ නිලතර හොබවනවා. බටලන්ද කොමිසමත් එක්ක 88 කතන්දරේ ආපහු උඩට ඇවිල්ලා තියෙනවා. ඒකේ කරපු හානිය ගැන පිටරට රාජතාන්ත්‍රිකයෙක් එකවතාවක් ප්‍රකාශයක් කළා. ජවිපේ සහ LTTE විසින් ආයුධ අතට අරන් රටේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200කට වැඩි කියලා. ජවිපේ පොඩි අතුල නොහොත් වික්ටර් රයිවුනුත් ඒක සනාථ කරා. ඒගොල්ලෝ රටට කරපු හානිය ගැන පාපොච්චාරණයක් කරලා. පොඩි අතුලගේ අතක් නැති උනේ කැරට් කපන්න ගිහලා නෙවෙයිනේ. විරුද්ධ පාක්ෂිකයන්ව ඝාතනය කරන්න බෝම්බ හදන්න ගිහලා. පොඩ්ඩක් හිතනකො ඩොලර් බිලියන 200ක් කියන කීයද? අපේ විදේශ ණය ප්‍රමාණයම ඩොලර් බිලියන 50ක්වත් නැහැ. මේ ඔක්කොම ඇති කරේ කවුද? ඊට පස්සේ LTTE විසින් ඇති කරපු 30 අවුරුදු යුද්ධය. යුද්ධ කරලා ඉවරයක් කරන්න කියලා මහෙන්දර සපෝට් එකට ආවෙත් මේගොල්ලෝ. හැබැයි යුද්ධ දිනලා ත්‍රස්තවාදී ඉවරයක් කරන්න ඕන මෙන්න තියෙද්දී මංගල සමරවීරලා රනිල් වික්‍රමසිංහලා එක්ක වෙලා ඒ කාලේ ආණ්ඩු පෙරලා යුද්ධ නවත්තන්න හැදුවෙත් ජනතා විමුක්ති පෙරමුණමයි. එදා ඒ කුමන්ත්‍රණය සාර්ථක වෙලා තිබ්බනම් තාමත් උතුරු නැගෙනහිර අපේ මිනිස්සු මැරෙනවා. ඔය ඔක්කොම කරනකොට එදා අනුර කුමාරට හිතුනේ නැද්ද අපි මේ මල්වට්ටියට අත ගහන්න ඕනේ කියලා? එදා හිතුනේ නැද්ද ආර්ථිකය ස්ථාවර කරනකම් බොරු පච රට පුරා පතුරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා? එදා එයා ගියේ බෙදුම්වාදීන්ගේ මල්වට්ටියට අත ගහන්න. ඔන්න දැන් සාම්පූර් වලට මුල් ගල තියන්නේ. යනවලු සාම්පූර් බලාගාරය හදන්න යනකොට විරුද්ධ වුණේ කවුද? උසාවියට ගිහලා සාම්පූර් නතර කළේ කවුද? එදා සාම්පූර් බලාගාරය හදන්න පටන් ගත්තා නම් හදලා ඉවර වෙන්නේ 2019 දී. එහෙනම් 2021 දී ලංකාවට බලශක්ති අර්බුදයක් එන්නේ නැහැ. බලශක්ති අර්බුදයක් ආවෙ නැත්නම් 2022 දී රටේ බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඊළඟට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික. අපිට තෙල් ටැංකි වැඩි කියලා දැන් මේවා ඉන්දියාවට දෙන්න හදනවා. මේවට විරුද්ධ වෙච්ච අයම තමයි දැන් මේව කරන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී තවත් විහිළුවක් කරනවා. එයා කියනවා පුළුවන් නම් කියන්න කියලා හැරලා ගිය එක ආයෝජකයෙක් ගැන. එයා ඒක 3-4 වතාවක්ම කියද්දි විපක්ෂයේ එක්කෙනෙකුට කොන්දක් තිබෙන්නේ නැහැ කියන්න අදානි හැරිලා ගියා නේද කියලා. දැන් ලංකාවට ඉන්න විපක්ෂය හරිම දක්ෂයි බලල්ලු නැති තැන පිණුම් ගන්න මීයව ගැහැසිරෙන. ඒ යරෙන අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය දේවල් කියන තරම් කොන්ද පණ තියෙන විපක්ෂයක් දැන් අපිට නැහැ. ඔක්කොමලා කරන්නේ ජනාධිපතිතුමා දාන ජෝක්ස් වලට hina වෙන එක විතරයි. කොරෝනා වෙලාවේ ගුරුරු පාරට බස්සලා රටෙන් භාගයකට කොරෝනා බොකලා මතකද? අවුරුදු 24ක් පරණ ප්‍රශ්නයක් ඇදලා අරගෙන තමයි ඒ හදිස්සියේ පාරට බැස්සේ. එච්චර අමාරු වෙලාවක රටවහන කියලා බැරි හඳුන්නේ වසන්ත සමරසිංහ. ඊළඟට හඳුන්නෙත් කිව්වා රටට ඩොලර් එවන්න එපා කියලා. මිනිස්සුන්ට රජයට බදු ගෙවන්න එපා කියලා මේගොල්ලෝ කිව්වා. රටත් වහගෙන රාජ්‍ය සේවකයන්ට පඩිත් ගෙවාගෙන පිටරටින් ඩොලර් එන එකත් නැති වෙලා බදු ආදායමත් නැති කරාට පස්සේ පඩිත් ඉල්ලලා පාරට බැස්සේ උන් දැන් කියනවා ඒගොල්ලෝ ආර්ථිකය ගොඩ ගන්නකම් විපක්ෂයට විවේචනය කරන්න එපාලු.
අඩුම තරමේ රට බංකොලොත් වෙලා තියදී රනිල් වික්‍රමසිංහ එන්න කිව්වා උදව් කරන්න. ඊට කලින් ගෝඨාභය රාජපක්ෂත් කිව්වනේ එන්න කියලා උදව් කරන්න. ඇත්තටම හිතුවේ රට ගැන නම් ඒ කාලේ තිබ්බනේ උදව් කරන්න මේ අර්බුදෙන් ගොඩ එන්න. අද අනුර කුමාරට තේරිලා තියෙනවා මහ පොළොවේ යථාර්ථය ඒගොල්ලෝ කියපු එක නෙවෙයි කියලා. එයා එක තැනක කියනවා විපක්ෂය බලාපොරොත්තු වුණා කියලා ඒගොල්ලෝ IMF එක අතාරියි කියලා. ඒගොල්ලෝ ඒ උගලේ වැටුනේ නැහැ කියලාත් කියනවා. මන්ද නැහැ විපක්ෂය ඉන්නේ මොකද කියලා කවුරුත් නැගිටලා ඒකට උත්තරයක් දුන්නේ නැහැ. IMF එක අතාරින්න කියලා කිව්වේ විපක්ෂ නෙමෙයි අනුර ළමයි. අපි ආවම IMF එකට කොන්දේසි දානවා කිව්වා. අපේ කොන්දේසි වලට එන්න බැරි යන්න කියනවා කියලා කිව්වා. අන්ඩල ඇහුවනේ කොයි රටද IMF කියලා බංකොලොත් භාවයෙන් මිදුනේ කියලා. ඒගොල්ලෝ ආවම DS එක වෙනස් කරනවා කියලාත් කිව්වනේ. DS එක ගැන පැහැදිලි කිරීමක් මම මගේ කලින් වීඩියෝ එකක කරලා ඇති. මේවා එකක්වත් විපක්ෂයේ කවුරුත් කියපු කතා නෙමෙයි. මේවා ඔක්කොම ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්න කාලේ කියපු කතා. දැන් කියනවා IMF යන්න එපා කියලා විපක්ෂය හැදුවා ඒගොල්ලන්ව උගුලේ දාන්නලු. තව ටික දවසකින් කියන්න බෑ ලංකාවට IMF ගෙනාවෙත් ඒගොල්ලෝ කියලා. ඒගොල්ලෝ කියපු බොරුත් ඒගොල්ලෝ දැන් වෙන වෙන පාර්ශ්ව වලට පටවනවා. මේ පරස්පරය තේරෙන්නේ නැත්නම් ලංකාවේ ජනතාව තවදුරටත් බත් කාලා වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ බොරු අහලා ඡන්දෙ දීලා උගුලේ වැටුනේ කවුද? අමාරුවේ වැටුනේ මහ ජනතාව. ජනතාවට බොරු කියලා ජනතාව උගුලේ වට්ටලා අමාරුවේ දාලා ලබාගත්ත බලය ගැන ජනාධිපතිතුමා කතා කරන්නේ hina වෙවිනේ. අර වෛද්‍යවරුන්ගේ අතිකාල ගැටලුව සම්බන්ධව ජනාධිපතිතුමා hina වෙවි කෝචොක් එකටනේ කතා කරේ. සමහර අය කියනවා කොලයක්වත් බලන්න නැතුව පැයකමාරක් කතා කරාලු. වෛද්‍යවරුන්ට වෘත්තීය වේදීන්ට කෝචොක් කරන්න කොළ බලන්න ඕනේ. තමන්ව විශ්වාස කරපු ජනතාව මුලා කරන්න බොරු කියන කොළ කැලි බලන්න මොකටද? එයාලගෙන් කෙනෙක් පිළිගත්තනේ අපි ජනතාවට අවබෝධයෙන් යුතුව පූර්ණ අවබෝධයෙන් යුතුව බොරු කිව්වා කියලා. ඒ නිසා මේ සමස්තය ගත්තම මේකෙන් අපිට පැහැදිලිවම වෙන්නේ ජනාධිපතිතුමාගේ කම්පනය, එයාගේ ආවේගය, එහෙම නැත්නම් එයා කොච්චර බය වෙලා තියෙනවද කියන එක. ජනාධිපතිතුමා ඔයාලගේ අර පන්ති පහේ ඉගන්වන්නේ ස්වයං විවේචනය කියලා දෙයක්. ඒ නිසා දැන්වත් ස්වයං විවේචනයක් කරලා කියන්න ඔව් අපි ජනතාවට බොරු කිව්වා. අපි ජනතාව රැවට්ටුවා. අපි බලය ගැන තමයි මුළු රටක්ම රැවට්ටුවේ. හැබැයි අපි ජනතාවට රටක් හදලා දෙනවා කියලා. අනිත් ඔක්කොමත් කමන්නේ තමන් බොරු කිව්වා කියලා තමන් ජනතාව රැවට්ටුවා කියලා පිළිගන්නකෝ. අර 88 89 මිනිමරට සොරි කියලා කැනඩාවට ගිහිලා කිව්වා වගේ මේ පාර රටට කරපු ප්‍රෝඩාවටත් සමාවෙල්ලන්න. අරකට සමාවෙල්ල නම් මේකට සමාවෙල්ලන්න බැරි කමක් නැහනේ. එහෙම සමාවෙල්ලලා කියන්නේ අපි ඡන්දෙට කලින් පොරොන්දු වෙච්ච කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ. අපි යන්නේ වෙන මගක කියලා. ඒක ගැටලුවක් නැහැ. ඔබතුමා කියනවානේ රට වැටෙන වැඩ කරන්න එපා කියලා විපක්ෂයට. ඔබතුමාලා කරපු රට වටන වැඩ මේ විපක්ෂය කරන්නේ නැහැ. මේ විපක්ෂ අඩුමතරමේ කතා කරන්නේවත් නැහැනේ ඔබතුමාලට විරුද්ධව. අඩුම ගානේ පාරට බහලා උද්ඝෝෂණයක් කරලා විරෝධතාවයක්වත් පෙන්වන්නේ නැහැනේ. ඔය පොඩි පොඩි සමිති සමාගම් එල්ලට බැලලා තමන්ගේ වෘත්තිමය දේවල් ලබා ගන්න පොඩි පොඩි සටන් පාට කියනවා. නමුත් විපක්ෂයේ කට්ටිය කිසිම වෙලාවක ඒව ගැන කතා කරනවා ඇහෙන්නෙත් නැහැනේ. දේශපාලන පක්ෂ මැදිහත් වෙලා තමුන්නාන්සලා විපක්ෂිනුට කරපු කඩකප්පල්කාරී වැඩ වගේ දේවල් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ ජනාධිපතිතුමා හීනෙන් බය වෙලා කියවනවද කියලා. ඔබතුමාලගේ කාලේ ඔබතුමාලා පාරට බහලා නටපු නාටකම් හීනෙන් දැකලත් දන්නෙත් නැහැ. මේ කියන්නේ රට හදනකම් ආර්ථිකයේ වටන කතා කියන්නේ පා කියලා විපක්ෂයට ආණ්ඩුවට සහාය දෙන්න කියලා විපක්ෂෙන් ඉල්ලන්නේ ඇයි කියලා මම දන්නෙත් නැහැ. මොකද විපක්ෂේ සහාය දෙනවනේ. ඒකනේ කටපියාගෙන ඉන්නේ. සජිත් ප්‍රේමදාසගේ නිවාස අධිකාරිය වංචා දූෂණ ගැන අද වෙනකන් කතාවක්වත්ම නැති නිසා මධ්‍යම සංස්කෘතික ආරමුදලේ මුදල් අවභාවිතාව ගැන මේ මාස 6ටම ජනතා විමුක්ති පෙරමුණ එක වචනයක් කතා කරලා නැති නිසා විපක්ෂ නායකයෙක් ඩීල් එකක් දාලා විපක්ෂේ ඩවුන් දාලා කියලා තමයි සමහරු නම් කියන්නේ. ඒව ඇත්ත නැත්ත කොහොම වුණත් විපක්ෂ නායකතුමා ඔබතුමාලට දෙන්න පුළුවන් උප්පරිම සහයෝගය දෙනවා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ දුන්නටත් වඩා සපෝට් එකක් විපක්ෂ නායකතුමා ඔබතුමාලට දෙනවා. ඔය චාමර සම්පත් දිවි චානක නාමල් රාජපක්ෂ දයාසිරි ජයසේකරලා වගේ කීප දෙනෙක් කරුණා මුළු පාර්ලිමේන්තුවම ඔබතුමාලට සහයෝගය දෙනවනේ. ඉතින් එහෙම විපක්ෂයක් තියෙද්දි මට නම් තේරෙන්නේ නෑ තමුන්නාන්සලා හීනෙන් බය වෙලාද මේ විපක්ෂයෙන් සහයෝගය දෙන්න කියලා ඉල්ලන්නේ කියලා. මුළු පාර්ලිමේන්තුවේම අනුර කුමාර ජනාධිපතිතුමාගේ පැත්තේ ඉඳිද්දී බය වෙන්න එපා, කලබල වෙන්න එපා, තැති ගන්න එපා. ඇවිල්ලා මාස 6න් රට කොට දානවා කිව්වා වගේ. ආපු දවසට පහුවෙන්ද ඉඳලා අපේ රටේ ඉන්න ජවිපේ වෘත්තිකයන්ට කියලා ඩොලර් ගෙන්නනවා කිව්වා වගේ. මාස 6න් 6ට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියලා කිව්වා වගේ. වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. එහෙම කරන්න බැරි නම් කෙලෙම කියන්න අපි කරේ බොරුවක්, අපි කරේ රැවටීමක්, අපි කරේ වංචාවක් කියලා. එහෙම කිව්වා කියලා ඔබතුමාලට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද කියන සැනෙන් ඕන එකක් හොදන්න ඔබතුමාලට ඩෝබි බලකායක්ම ඉන්නවනේ. ඒ නිසා ඔහොම බය වෙලා දඟලන්න එපා. ඒක හරි නෑ. තේරුණාද?